උදෑසනම නැගිට්ටට යුණාට වැස්ස වහින නිසා මට එළියට බහින්න බැරි වුණා. ඒත් මම දැන් එළියට බැස්සා. පොඩ්ඩක් පෑවුව නිසා මම පොඩ්ඩක් සර්ච් කරාම බුකු රෝඩ් එක බුකු හරි ලස්සනයි කියනවා ඒ පැත්ත. ඉතින් මම හිතුවා පොඩි රෝඩ් මේ පාර දෙපැත්තේ තියෙන මේපල් ට්‍රීස් වල දැන් මේ දවස්වල දළු දානවා. බලන්නකෝ හරිම ලස්සනයි. ගස් ටික කොළ ටික ආවහම මාර ලස්සනක් ඇති කියලා හිතා ගන්න බෑ. ගිය අවුරුද්දේ අපි ආවා මාසෙකට කලින්. එතකොට මෙහෙම දළු දාලා තිබ්බේ නෑ. ලොකුවට වැස්ස තිබ්බෙත් නෑ. දැන් නම් පොඩ්ඩක් වහින හින්දා දළු දානවා. මම හිතුවා පාර දෙපැත්තේ ලස්සන දකින්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් බලන්න මොනවාද මේ ෆ්‍රෙන්ච් කන්සෙෂන් ඒරියා එක 1800 ගණන් වල ෆ්‍රෙන්ච් යුරෝපියන් කට්ටිය කොලනි හදාගත්ත. බලන්න මේ ලස්සන මේ තනිකරම වයලින් ඉන්ස්ට්‍රුමන්ට්ස් හදන තෑන් රෙපෙයා කරන තෑන් වාට ගන්න පුළුවන් ක්ලාසස් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ වගේම තව මියුසියම් එකකුත් තියෙනවා. බලන්න ඕනේ පුළුවන් වේද කියලා යන්න බලන්න. ඔයාලටත් පෙන්වන්න පුළුවන්. අර මං කිව්වේ මේ තියෙන Shanghai Conservatory of Music, Shanghai Opera House, Shanghai Museum of Art and Craft, Shanghai Huzhu Opera. මේකත් යන්න ආසාව තියෙනවා. බලමු අද දවසේද හෙට යන්න පුළුවන් කියලා මම යන්න ඕනේ බලන්න. ඉතින් යුරෝපියන් තමයි මේ යුරෝපියන් කට්ටිය ගෙනාවු මේ ස්ට්‍රක්චර් ස්ටෝන් වෝල් කියලා කියන්නේ ඒගොල්ලෝ. ඒ ස්ට්‍රක්චර් එක වලින් හදපු බිල්ඩින් තමයි ගොඩක් තියෙන්නේ මෙහෙ. ඒ වගේම තාම ඉතින් යුරෝපියන්ස්ලා ජීවත් වෙනවා මේ හරිය. කොම්ප්ලෙක්ස් එකක් තියෙනවා. ගොඩක් බුටික් shops තියෙනවා මේ හරි small shops. සපත්තු, ඇඳුම්, jewelries, අර මං කිව්වා වගේ music instruments. මං කිව්වේ මේ wall එකේ මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 1966 වල orchestra වල මේ violin කරපු එකනේ. whole country ට introduce කරලා ඉතින් මේක හරි වැදගත්. බලන්නකො කරපු වැඩේ වෙන ලේඩි කෙනෙක් ඉඳලා ඒක කියවනවා. ඉතින් පාරේ යන වෙලාවට හරි මේ පිසි ලයිෆ් එකත් එක්ක සමහරවිට එක තැනකට කොටු වෙලා බලන්න එන්න බැරි වුණත් මේ වගේ හොඳ අවස්ථාවක් කරලා තියෙනවා මේ වටේ. ඒ ලස්සනයි. මේ ඩිසයින්ස් බලන්න. මේක මේ වෙනම ඩිසයින්ස් වලින් හදපු බිල්ඩින් කොම්ප්ලෙක්ස් එකක්. අරක ජස්ට් පාස් වුණා. බලමු තව ඉස්සරහට. ලස්සන මේක අපිට තනක ගෙවත්තක් තියෙනවා. හරි ලස්සනයි. සමහර රටවල් වල මේ වගේ මේපල් ට්‍රීස් වල ලීව්ස් වෙනස් වෙන්නේ ඕටම් එකට. මේ ස්ප්‍රින් එකට වෙනස් වෙලා. හරි ලස්සනයි. මේ ගස්වල නම් ගොඩක් කොළ ඇවිල්ලා. හැමෝම බිසි, රෝඩ් බිසි.
මේ උදේට කන බන් එක හදනවා. ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මෙහෙට හරිම ආවේනිකයි කියන්නේ මේක මේ ඒරියා එකට හරිම ආවේනිකයි මේ සුප් බන් එක. අන්න මේකේ ලස්සන පාට කරලා ඩෙකරේෂන් වගේ මේ කඩේ ඉස්සරහා උදේට බිසි ඒ කියන්නේ fantastic, very clean. Kitchen එකත් පේනවා මෙතනට. Durian. Smell එක සීනි කෙසෙල් තියෙනවා. චෙරි ටොමැටෝ කනවා ගොඩක් නෙවෙයි. සීතල කාලෙට C විටමින් එකක් ඇතුළට වෙන්න. මම දන්නවා. කීප දෙනෙක්ම චෙරි ටොමැටෝ ගේනවා මේ සීතල කාලෙට. ඒ පුරුණා පරිවි බේබි කෙනෙක්. Pillars ලස්සන pillars. මේවට මං හිතන්නේ මේ ගහට කියන්නේ oak trees. oak වගේ. ඒකෙත් හොඳට බළු ගාලා දැන්න. හයිඩ්‍රෝජීනියා වල තියෙනවා. මේ Chinese International Friendship Association එකක් තමයි මේක. බලන්න මට අපිට මං කිව්වේ පොඩි ගාස් දේවල් පොඩි බුටික් දේවල් මෝටර් සයිකල් එකේ සින්දු දාගෙන යන්නේ. ප්ලාස්ටික් මල් වලින් හරි සරසලා තියෙනවා. ලස්සන ඉඳලා තියෙන හැඩෙත්. ඔන්සයි. නෑ කියලා. අහලා නම් තියෙන්නේ මූවි කියලා. මූවි සෙටප් එකක් තමයි මේ කෝනර් එකේ හදලා තියෙන්නේ. තව බිල්ඩින් එකකුත් තියෙනවා. කාගේ හරි ෆේමස් මූවි ප්‍රොඩක්ෂන් කරන කෙනෙක්ගේ වෙන්නත් ඇති. කියන්න දන්නේ. ට්‍රාන්ස්ලේට් කරලා බලන්න ඕනේ. මේ තියෙන්නේ අර කෝනර් මේක හරි පොපියුලර් මේ බිල්ඩින් එක. French කාලේ යුරෝපියන් අයගේ ගෙවල් ඒ ටයිප් එකට හදපු ගෙවල්. ඒ කාලේ වගේ පොඩි මිනි ෂොප් එකක්.
වලට පේනවා නේද මලක් තල් මලක් වගේ. මම දැක්කා මේ චයිනීස් උයන කෙනෙක්ගේ වැඩසටහනක් මම බලනවා. ඒ ගර්ල් ඕක වෙන්නේ නැති කියලා හිතනවා. කඩලා මේ ස්ටර් ෆ්‍රයි කරනවා. මම සර්ච් කරාම මෙන්න මේ රෝඩ් එකට තමයි එන්න කිව්වේ. හරිම ලස්සනයි කියලා. ඒකට කියන්නේ මුකුන් රෝඩ් කියලා. මේ සවුත් පැත්ත අර නෝත් පැත්ත. බලන්න මොනවද තව කියපු විදිහට තව ලස්සන දේවල් තියෙන්නේ කියලා නේද? මේක ටිකක් නැරෝ අනිත් පාරවල් වලට වඩා. ගස්වල කොළත් ටිකක් වැඩියෙන් ඇවිත් තියෙනව නැතුව නෑ. අන්න බස් එකකට සාරියක්ද වගේ. පොඩි මිනි බුටික් ෂොප්ස් මං කියවේ තියෙනවා කියලා. fancy ice cream කාලේ එකක් තියෙනවා. cherry blossom කාලේ හදපු එකක් වෙන්න ඕන. තාම cherry මලුත් තියෙනවා ice cream එකේ. mint ice bottle එකක් කියලා. Instagram එකේ famous road එක කියලා කියන්නේ මේක. කට්ටිය ඇවිල්ලා ෆොටෝ ගන්නවා. මේක දන්නේ අර famous කියලා කිව්වා triangular house එක. beautiful gate එක. ලස්සනයි. ඒක හැම පැත්තෙම triangle design අපේ රටේ තියෙනවා මේ වගේ build up කරපු ඒවා. මෙන්න මේ වගේ. මේක තමයි real මේක stone wall කියන එක. මම හිතන්නේ යුරෝපියන්ස් ලාට සීතල නිසා ඉතින් මේ වගේ හොඳටම කොන්ක්‍රීට් දාලා ගෙවල් හදන්නේ නැත්තේ. මෙහෙත් ඒ වගේනේ වින්ටර් සීසන් එකක් තියෙනවා. ඒ වගේම සමෝ එකත් හරි රස්නී කියනවා. ඒ හින්දා වෙන්නේ නැති මේ වගේ stone වලින්ම හදපු ගෙවල් හදලා තියෙනවා. හරිම ලස්සනයි garden එක එහෙම maple trees තියෙනවා. ගොඩක් කට්ටිය ගැවසෙනවා තියෙන්නේ. ගොඩක් foreigners-ලා වෙන්නේ නැති. ඉතින් මට මෙතනට එනකල් තමයි එන්න ඕන වෙලා තිබුණේ. matcha tea තියෙනවා. ලොකු දෙයක් නෑ තව. ඉතින් මම හිතුවා බැක් කළා තව තියෙනවා රෝඩ් දෙකක් ඉන්න බලන්න මොනවද යන්න පුළුවන්ද කියලා මෙතන ඉඳලාම. මං කැමති ෂොප් එකකුත් තියෙනවා. ගොඩ වෙලා නොගියොත් ඉතින් ඒගොල්ලෝ තරහ වෙයි. ඒ හින්දා මං හිතුවා පොඩ්ඩක් ගොඩ වෙන්නත් බලන්න ඕනේ කියලා.
එක අතකට මේ වගේ පොඩියට කොළ තියෙන හින්දා එළිය තියෙනවා. දැන් බ්‍රයිට්නස් එක කොළ හැම හොඳටම වැඩි වුණා. මම හිතන්නේ අඳුරම අඳුර ඇති. හරිම ලස්සනයි. මුට්ටිය පාරේ යහ පැත්තේ ඉඳලම වීඩියෝ කරනවා. පාරේ බිල්ඩින් එකක් තියෙනවා. පැත්තෙන් යන ගමන් මේ පැත්තට ගිහින් ලස්සනයි. මිනි ෂොප්ස් තියෙනවා. හරිම බ්‍රයිට්. Flowery. Oh, looks like flower. This is a bird. Hello. The ground වගේ සිඩ්නි වල තියෙන ඒ වගේ වයිබ් එකක් තියෙන එක ඇතුලේ. Ferguson Lane. Oh, mama. මෙතන සඳහන් කරලා තියෙනවා trade by Chanel model unit එක. මෙතන fashion බලමු මොකද්ද කියලා මේක බලන්න ඕනේ. ඉගෙන ගන්න තැනක්ද කියලා බලමු. At this shape, so nice. How beautiful is this? So nice. It's very old. Chinese වලින් තියෙන්නේ. එකක් අර triangular house එකක් තමයි සඳහන් කරලා තියෙන්නේ. ආකිටෙක්චර් කරපු එක්කෙනා ඒ ගෙදර වගේ මට තේරෙන හැටියට නම් වෙනවද ඔයගලන්ට? මට මංගලන්ට හොයලා බලලා දාන්න. ඉතින් මේවත් ස්පෙෂල් ඉතින් නේද? ඒ කාලේ කරපු දේවල් knowledge එක share කරලා තියෙන විදිය, spread කරලා තියෙන විදිය. So nice. Look at that. Nice. Mini shops. සාමාන්‍ය crowd එකක් ඉන්නවා වැස්සේ වුණා. ඇවිල්ලා සිරිනර බලන්න.
මේක ඔයගොල්ලන්ට පේනවානේ මේ බිල්ඩින් එක මේක යුරෝපියන්ස්ලා තමයි හදලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආකිටෙක්චර් වල ඒගොල්ලන්ගේ ඒ ඉතිහාසයේ වාස්තු විද්‍යාව එකතු කරගෙන හදපු පරණම බිල්ඩින් වල මේ තියෙන්නේ. යට කොටස නම් අලුත් වැඩියා කළා කියලා පේනවා. ඉතින් අපි එනකොටත් දැක්කනේ ඔයගොල්ලෝ දැක්කනේ ගොඩක් බිල්ඩින්ස් ඒ වගේ ඒවා. එකක් පිස්සුවෙන් වගේ පයින්නවා මේ බාන අච්චර ක්‍රොසින් තිබිලා. ඒ වගේ ඒවත් ඉන්න ඒ වගේ අයත් ඉන්නවා ඉතින් මේ සමාජයේ නේද? බයිනෝ. ඔන්න ෂැන්හයි වල තියෙන සීබ්‍රා ක්‍රොසින් එක. සීබ්‍රා ක්‍රොසින් එක ටිකක් දෙපැත්ත දුරට තියෙන්නේ. මෙතන මට හිතෙනවා ස්පයිස් කියලා ගහලා තියෙනවා. බේකර්ස් ඇන්ඩ් ස්පයිස් කියලා. ස්ක්‍රීන් නම් පේන්න තියෙනවා ස්පයිස් කෙසේද? Bakers. Gas, karena tanah gas. සෙනඟ පිරී ඇත. තරගෙට ෆොටෝ ගන්නවා. එක ඇක්ෂන් බලා ගන්න පුළුවන් මෙතන. Wisteria, plastic wisteria. Not bad. Baan ko ba sa ketta? Katiye na ayaw bala enjoy කරනවා. enjoyment එකක් ඒක. කට්ටිය පාර පයින්නවා. අරගෙන ෆොටෝ ගන්නවා. ඒක තමයි ඉතින් වෙනසක්. ඒක විදියට සන්තෝෂ වෙන විදියනේ. කිසිම වරදක් නැහැ. I want to prosper as well. Sorry. 甩头发，甩头发，哎，拿羊头甩头发啊，甩，对， Coffee cup banget hitungan kolam. So sweet. Kalau dawal mana ya? Dola hati. Kalau itu tuh naik. Cake එකක් කනවා කියලා හිතනවා මට.
මෙන්න ෂැන්හයි වල තියෙන ස්ටාර්බක්ස්. හැබැයි හරි අමාරුයි. ඔට් කරන්න ඕනේ පින්තූරේ බලලා තමයි මට නම්. ට්‍රාන්ස්ලේට් එකක් තියෙනවා. නෑ ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් කරලා හොඳයි. මගේ ටුවර් එකේ දැන් මම බැක් කරනවා හොටෙල් එකට. යන ගමන් මම මේ පැත්තේ දැක්කනේ පොඩි මිනි ෂොප්ස්. ඒ අතර මම ආසයකකුත් දැක්කනේ. ක්ලෝත් shopping පොඩ්ඩක් කරලා බලන්න. තියනවාද කියලා බලන්න ආසයි. බලන්න. Look at that. Oh, the coat එකේ size එක. Which one? Vintage. Really reservation site. බලන්න. සෑන්ඩ්විච් එකක් ගන්න හිතුණා මෙතන. බලමු. ඒගොල්ලෝ ෆ්‍රෙෂ් හදනවා කියලා තියෙනවා. ඉතින් බලමු. මොනවද තියෙන්නේ කියලා. Looks like a Vietnamese. යනකොට උඹලට කිව්වේ මොඩල් යුනිට් එකක් කියලා. මේ ඔටෝමෝටිව් මොඩල් යුනිට් එකක්. මේක මම දැක්ක මේ පොඩි කාර් එකකුත් ඒගොල්ලෝ හදලා දාලා තියෙනවා. Oh, good smell. 그거 하나? 그거 하나? එන්න ඇත්ත විස්ටීරියා මල් ඇවිල්ලා තියෙනවා. මේ දම් පාට මේ සුදු පාට ගස් විකුරන්න තියෙන. අට පිටාව හරියම සුවඳයි. Snow bits. Rich. මේ මල මම කවදාවත් දැකලා නැති හින්දා මට හිතුණා වීඩියෝ එකක් ගන්න කියලා. මේ පුංචි බුටික් shops. Sunset up. තියෙනවද දන්නේ නැහැ වීදුරුවේ. ice cream. පුදුමයි රතු පාට තියෙනවා. මේ ගොඩක් අය අඳිනවා අඩුයි. ඉතින් යුරෝපියන් කට්ටිය අඳින නිසා තියෙනවා. ෂෝට් එකට යුරෝපියන් අය නැති වෙලාවෙන් ගන්න. මේ හුවන් ෆුවා කියන එක්කෙනාගේ ගෙදර මේක දැන් කාටවත් බලන්න දෙන්නේ නැහැ. මේක වහලා තියෙන්නේ. එයාගේ ගෙදර එයා තමයි චයිනීස් නියුක්ලියර්
සබ්මැරීන් හොඳ ඉංජිනියර් කෙනෙක්. ඒ වගේ පවර් සබ්මැරීන් ඒ වගේව හදපු එක්කෙනාගේ ගේ තමයි මේ තියෙන්නේ. The sweet small decorations. Kids, baby flowers. එවනේ ඔන්නෝම තමයි අද දවසේ මම වැස්ස නම් දැන් අඩු වුණා. විශේෂ දේවල් දකින්න තියෙන මේ ෆ්‍රෙන්ච් කන්සෙෂන් ඒරියා එකේ තිබ්බ දේවල් තමයි ඔයගොල්ලන්ට පෙන්වුවේ. ඉතින් තා නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ කාලයක් ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා.